කියපන් බං. අනේ ලැජ්ජයි බං. ડોක්ටර් මෙයාට උදේට টয়ලට් යන්න. ඊයා කියලා කියන්න ඕන ලෙඩ නෙවෙයි යෝවා. ඔය සාමාන්‍ය දේවල්. මටත් තියෙනවා ඉක්මනට තරහා යන කෙල්ලන්ටත් තියෙනවා. මන්නම් කියන්නේ ડોක්ටර් මෙන්න මුගේ වැරදි චර්යාවලින් හින්දා තමයි ඕම වෙලා තියෙන්නේ. අඩෝ මේ ડોක්ටර් ඉස්සර ඕක කියන්නේ එපා බං. දින බෙහෙතක් කරන් ගෙදර යා. අනිවාර්යෙන්. මේ වගේ ලෙඩ හැදෙන්නේ අහිතකර ජීවචර්යාවන් හින්දා තමයි. ડોක්ටර් මම මූට කිව්වා ඔය අරක්කු බොන එකෙන් අත් මිදෙන්න කියලා. දීලි තලා ගිය ගර්භ කලාපී ඔටුවෙක්ට වතුර හම්බුණා වගේ තමයි මේ අරක්කු බොන්නේ. දැන්වත් ඕකේ මිදියම්. කට වහගනින් බං. හැදෙන බයිලනේ හැමදාම දොස්තරට ඕක කියනවාද? දියර ජාති වලින් වෙල් පැන්ට වෙනකන් ගිහලා ડોක්ටර් මූ දැන් ඝන ජාති වලටත් හුරු වෙලා. කුලි ඔව ඇඟට හොඳ නැහැ. ඇඟ වේලෙනවා. දැන්වත් නවත්තපන් ඕවා. ඇත්ත. ඕවට ඇඟපත වියලී තලා දාලා යන්නේ හොඳයි. ඕවනම් මදේ ඩොකා මෙයා දැන් අහිතකට දුම ජාති වලට හුරු වෙලා ඉන්නේ. ගිනි පිඹින මකරෙට්ට ගින්න නිවෙන්න වතුර ගැවුවා වගේ මෙයා දුම දාගෙන හන්දියේ කඩේ ගාව ඉන්නේ. දැන්වත් හැදියම් යකෝ. අම්මට හුඩු කොල්ලට නඩු. ඒවයි මේවයි අතර සම්බන්ධය මොකද්ද බං? එපාව කියන්න. පුතා කියන්න පුතා. මූ නිකන් දුමට නෙවෙයි විස දුමට ඇබ්බ වෙලා ඉන්නේ ડોක්ටර්. මඤ්ඤොක්ක ගොඩක් පේන්නත් බෑ. හැදේ නිසා ඔතල ගන්නවා. අනේ ප්ලීස් දැන්වත් හැදියම් බං. හොඳට ඕම ඇති මචං දැන් නම්. තව එක වචනයක් කර කිව්වොත් මම මේ බේත් ටික කාගෙන යනවා. හලවල ඉන්නේ පුතා. දැන් තමයි ඔයා පස්පම්මුම ගහනවනේ. ඔයාට උදේට টয়ලට් යන්න නැති හේතුවට මෙන්න බෙහෙත්. දැන්වත් හැදෙන්නේ. දැන්වත් කිව්වොත් උට හැදෙන්න කියලා. කෝ බලපන් ડોක්ටර් මාරු දුන්න බේත. බලපන්. Mang karla bag, puro bagana bag, kolo urana basag sare.